वर्तमानයේ මේ ඇතිලා තියෙන තත්ත්වයේ ගරුවතුමා කොහොමද දකින්නේ සර්? කනකාටුදායක තත්ත්වයක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. වෙනවා ඊට වඩා වචනයක් කියන්න දෙයක් නැහැ. මේ දැන් ඒක වඩාත් හොඳයි ජනතාවගෙන් ඇහුණා මොකක්ද ඒ තත්ත්වය. වර්තමානයේ වෙන විදිහට ඔබතුමාලාගේ අවුලේ සමාජයෙන් ඉලක්ක කරගන්නේ දැනන්ත යෝසිත මහතා ගන්නවා කියනවා ඔබතුමා CID එකට අට උත්තර දෙන්න ගන්නවා කියලා කියනවා. වෙන කාරුවක් නැහැ නේ. ඉතින් අපිව තමයි අල්ලගන්න තියෙන්නේ. ඉතින් ඇයි සර් මේ මෙන්න හේතුව? හේතුව ඉතින් අර ආ ඉස්සෙල්ලා කියපු එක තමයි ජනතාවත් එක්ක ඉන්න එක. ඉදිරියේදී ඔබතුමා ජනතාවත් එක්ක කටයුතු කරනවා අනිවාර්යයෙන්. දේශපාලනින් සමු ගන්න නැහැ. දැන් 2023 ජනාධිපතිවරණයක් වෙනවා. බුද්ධියන් පෙරමුණේ කවුද දන්නේ අපේක්ෂකයා කරනවා. මේ වෙලාවට ජනතාව ඉල්ලන කෙනාට දෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ නාමල් මහත්තයා දෙන්න කියලා. අපි ජනතාව ඉල්ලනව නම් දෙනවා. ඒව නැතුව දෙන්නේ නැහැ. ඔබතුමා මේ රටට වැඩ කරා වැඩි වගේද දෙන්නේ? නෑ ඉතින් මදි කියලා මට හිතෙන්නේ. ඉදිරියේදී ඔබතුමාගේ පක්ෂයෙන් වෙතන් පිළිස් එකතු කරගෙන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවද? අනිවාර්යයෙන්.